ඔබට පේනවද මේ මල උඩ තියෙන පිඬි බිඳුව? කොයි වෙලේ බිමට වැටෙයිද දන්නේ. අපේ ජීවිතයත් හරියට ඒ වගේ. බුදුහාමුදුරුවෝ දේශනා කළා තියෙනවා අපේ ජීවිතයත් හරියට තනාග තියෙන පිඬි බිඳුවක් වගේ කියලා. මේ ජීවිතය මොනතරම් වටිනවද? ඔබ ඔබේ ජීවිතයෙන් වැඩ ගන්නවද? ඔබ ඔබෙන්ම පොඩ්ඩක් අහලා බලන්න. මට නම් විශ්වාස නැහැ. මෙහෙම කිව්වට තරහ වෙන්න එපා. අපි අපේ කාලය මොනතරම් නාස්ති කරනවද? උදෑසන අවදි වූ තැන සිට රාත්‍රී නිින්දට යනතුරු ඔබ කී දෙනෙක් එක්ක රණ්ඩු වුණාද? කී දෙනෙක් එක්ක තරහ වුණාද? කී දෙනෙකුට අපහාස කරාද? ඔබේ සිතට සතුටු වන දේවල් කීයක් කරාද? අනුන්ගේ වැරදි කීයක් හෙව්වද? ඒත් තමන්ගේ වැරදි හදාගෙන අද දවස තුල ඔබ අලුත් දෙයක් ඉගෙන ගත්තද? ඔබේ ජීවිතයේ වටිනාකම තේරුම් ගන්න. මනුෂ්‍යත්වය, මනුෂ්‍ය ආත්මයක් ලැබීම කන කැස් බෑවා වියසිදුරෙන් අහස බලනවා වගේ කියලා කියමනක් තියෙනවා. ඔබ අහලා තියෙනවද? අපි සර්ව සම්පූර්ණ උත්පත්තියක් ලැබලා තියෙනවා. අපිට කකුල් දෙක තියෙනවා, අත් දෙක තියෙනවා, ඇස් දෙක පේනවා, කන් ඇහෙනවා, හොඳට කතා කරනවා. මෙවැනි උත්පත්තියක් ලබන්න අපි කොච්චර පින් කරලද? ඒත් මේ ලෝකේ අසම්පූර්ණ උත්පත්තියක් ලැබපු මිනිස් ජීවිත කෙතරම්ද? එක්කෝ කකුල නැහැ, නැත්නම් ඇඟිලි නැහැ, නැත්නම් ඇස් පේන්නේ නැහැ, කන් ඇහෙන්නේ නැහැ. මෙයාලගෙනුත් ජීවිත ජයගත්ත මිනිස්සු ඉන්නව නේද? සම්පූර්ණ අපි සමාජයට, දෙමව්පියන්ට, අසල්වැසියන්ට, යාළුවන්ට මොකක්ද කරේ? මේ ලස්සන ජීවිතය ලස්සන කර ගැනීම ඔබට බාරයි. හොඳ දේවල් ලං කරගෙන වැරදි දේවල් ඈත් කරන්න. ඔබ ඔබටම හදාගත්ත ප්‍රතිපත්ති රාමුවක් තුල ඔබ ආශා කරන දේ ලබා ගන්න උත්සාහ කරන්න. ඔබේ ජීවිතය ලස්සනට ප්ලෑන් කරන්න. මේ පුංචි කාලය තුල ජීවිතය විඳින්න. අපි මේ පැමිණිලා සිටින්නේ කෙටි නවාතැනකට. ඔබ අද දවස තුල ඔබේ ජීවිතයට ලං කරගත්ත යහපත්ම දෙය කමෙන්ට් කරන්න. සුබ දවසක් හැමෝටම.